ජ්‍යොතිෂ ඉතිහාසය කියලා කියන්නේ මිනිස් සංස්කෘතිය ආරම්භය ආකාශ වස්තුන් ගැන වුණු කුතුහලය සහ කාලය මෙනීම සඳහා වූ මිනිසාගේ අඛණ්ඩ උත්සාහය සමග දැඩි ලෙස බැඳී පවතින පුළුල් වගේම ඉතා ආකර්ශනීය මාතෘකාවක්. අතීතයේදී තාරකා විද්‍යාව සහ ජ්‍යොතිෂය කියලා කියන්නේ එකිනෙකින් වෙනස් කොට දැක්විය නොහැකි තරමට එකිනෙකට බද්ධ වෙලා තිබුණු විෂයන් දෙකක්. පුරාණ මෙසොපොතේමියාව සහ බැබලෝනියාව ජ්‍යොතිෂ ඉතිහාසයේ මූල බීජය අපිට ක්‍රිස්තු පූර්ව 3 වන සහ 2 වන සහස්‍රය දක්වා ඈතට දිවෙන මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය විශේෂයෙන්ම බැබිලෝනියානු සංස්කෘතියෙන් සොයා ගන්න පුළුවන්. ඔවුන් ආකාශයේ ගමන් කරන ග්‍රහලෝක, හිරු, සඳු, තාරකා රටාවන් ඉතා සූක්ෂම ලෙස නිරීක්ෂණය කරලා ලේඛනගත කළා. ඒ කාලේ පැවති රාජ්‍ය නායකයන් සහ පූජකවරුන් විශ්වාස කළේ ආකාශයේ සිදුවන අසාමාන්‍ය තාරකා සංසිද්ධි කියලා කියන්නේ දෙවියන් විසින් එවන ලද පෙර නිමිති කියලා. එනිසා මේ මුල් කාලීන ජ්‍යොතිෂය පුද්ගල පෞද්ගලික කේන්දරවලට වඩා මුළු මහත් රාජ්‍යයේම අනාගතය, යුද්ධ, ස්වභාවික විපත් සහ අස්වනු නෙළන කාල සීමාවන් පුරෝකථනය කිරීම සඳහා පුළුල් ලෙස භාවිත කරා. ඊජිප්තු සහ ග්‍රීක බලපෑම ගැන කතා කළොත් මෙසොපොතේමියාවේ නැරඹීමේ ඥානය පස්සේ ඊජිප්තුව සහ ග්‍රීසිය, චීනය ග්‍රීසිය වෙත ව්‍යාප්ත වුණා. මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණ වලින් පස්සේ ග්‍රීක සංස්කෘතිය සහ පෙරදිග දැනුම එකිනෙකට මුසු වෙලා හෙලනිස්ටික් ජ්‍යොතිෂය බිහි වුණා. ග්‍රීක ජ්‍යොතිෂඥයන් විසින් රාශි චක්‍රය කොටස් 12කට බෙදලා ග්‍රහලෝකවල පිහිටීම් පදනම් කරගෙන පුද්ගලිකව උපන් වේලාවට අනුව අනාගතය දැකීමේ ක්‍රමවේදය, එහෙම නැත්නම් නාට්‍යමය කේන්ද්‍ර ක්‍රමය වැඩි දියුණු කළා. ඇලෙක්සැන්ඩ්‍රියාව කේන්ද්‍ර කරගනිමින් මේ යුගයේදී ජ්‍යොතිෂයට අදාළ මූලික ග්‍රන්ථ රසක් සම්පාදනය වුණා. ක්ලෝඩියස් තොලමි වැනි විද්වතුන් ලියූ ග්‍රන්ථ පසුකාලීන ජ්‍යොතිෂ විද්‍යාව හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඊට පස්සේ අපි ඉන්දියානු සහ චීන ජ්‍යොතිෂ සම්ප්‍රදායන් ගැන කතා කරමු. ආසියාතික කලාපයේ තුලත් ජ්‍යොතිෂයට ඉතා දිගු හා පොහොසත් ඉතිහාසයක් හිමි වෙලා තියෙනවා. ඉන්දියානු උපමහද්වීපයේ තුල වෛදික ජ්‍යොතිෂය බිහි වුණා. වේද යුගයේ මුල් අවධියේ තමයි මේක බිහි වුණේ. ඒ මුලින්ම යොදා ගන්නා ලද්දේ යාග හෝම සහ ආගමික වතාවත් සඳහා වඩාත්ම සුදුසු මුහුර්ත සහ කාලවකවාන තෝරා ගැනීමට. පස්සේ ග්‍රීක සහ බැබිලෝනියානු ජ්‍යොතිෂ ක්‍රමවේදවල බලපෑමත් ඉන්දියානු ක්‍රමයට එකතු වීමත් එක්ක වර්තමානයේ අපි දකින ග්‍රහ පිහිටීම් සහ දශාක්‍රම මත පදනම් වුණු සංකීර්ණ ජ්‍යොතිෂ පද්ධතිය සම්පූර්ණ වුණා. මේට අමතරව චීන ජියාචු සහ රාශි චක්‍ර ක්‍රමයත් ආකාශ වස්තුන්ගේ චලනයන් පදනම් කරගනිමින් ස්වාධීන වර්ධනය වුණු චීන විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස දක්වන්න පුළුවන්. මධ්‍යකාලීන යුගයේ ඉස්ලාමීය ස්වර්ණමය යුගය ගැන කතා කළොත් යුරෝපයේ අඳුරු යුගය ලෙස හැඳින්වෙන කාල සීමාව තුළ අරාබි සහ ඉස්ලාමීය විද්වතුන් විසින් ජ්‍යොතිෂ විද්‍යාව ආරක්ෂා කරගෙන තවදුරටත් පෝෂණය කරා. එතකොට අල් බිරුනි සහ එල්බුමාසර් වැනි ප්‍රසිද්ධ අරාබි ගණිතඥයන් සහ තාරකා විද්‍යාඥයන් විසින් ග්‍රහලෝකවල ගණනය කිරීම සහ ගණිතමය ආකෘති ඉතා ඉහළ මට්ටමකට දියුණු කරා. ඔවුන්ගේ මේ කෘති පසු කාලීනව යුරෝපීය පුනරුද සමයේදී නැවත බටහිර ලෝකයේ වෙත සංක්‍රමණය වුණා. ඊට පස්සේ අපි නූතන යුගයේ සහ විද්‍යාත්මක විප්ලවය ගමු. 17 වන සියවසේදී කොපර්නිකස්, ගැලීලියෝ සහ නිව්ටන් වැනි විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරපු සූර්ය කේන්ද්‍රීය විශ්ව ආකෘතිය සහ භෞතික විද්‍යාත්මක සොයා ගැනීම එක්ක තාරකා විද්‍යාව සහ ජ්‍යොතිෂය සම්පූර්ණයෙන්ම දෙමන්සලකට වෙන් වුණා. තාරකා විද්‍යාව දැඩි ලෙස පර්යේෂණ සහ නිරීක්ෂණ මත පදනම් වුණු විද්‍යාවක් විදියට ඉදිරියට ඇදුණා. ජ්‍යොතිෂය සමාජය තුළ ආධ්‍යාත්මික, මනෝවිද්‍යාත්මක සහ සාම්ප්‍රදායික විශ්වාසයක් ලෙස ඉතිරි වුණා. කොහොම වුණත් අද වෙනකොටත් ලෝකේ පුරාම මිලියන සංඛ්‍යාත ජනතාවක් සංස්කෘතික අනන්‍යතාවයක් සහ පුද්ගල මඟ පෙන්වීමක් විදියට ජ්‍යොතිෂය අඛණ්ඩව භාවිත කරනවා.